හරි ලොකු පුතේ. බදාපන්. අනේ තාත්තා දෙන්නම් ගන්න දෙන්නකෝ කොච්චර වෙලා ඉඳන් ගන්නවයි. අවුට්ටු අනේ අපිට දෙන්නකෝ. ඕනේ. අවුට්ටු නැහැ බං. දෙපන්. පැටිමැලි පපා වෙන්න එපා. අද පොළු ගලවම අපි. ඕ තාත්තේ හෝ. වයිට්. හතයි නෙමේ තාත්තේ හයයි. ගිය පාරත් හොර කරා. අනේ තාත්තේ දෙන්න කොට අපේ යන්නේ හැමතිස්සෙම ගහනෝනේ මල්. ධර්මේ මොකද මේ පොඩි උන් අල්ලගෙන සෙල්ලම් කර කර ඉන්නේ මේ අවුරුද්දට සෙල්ලම් කරගෙන ඉන්න දාදන්නේ තදවස් කීයක් තියෙන අවුරුද්දට නෝනේ දෙල්ලන්න කොරිද වෙන මක කරන්නේ මේ සැරේ අවුරුද්ද තදවස් කීයක් තියෙන්නේ ඔහොම සෙල්ලම් කළා හරියනවද එයි අපි අවුරුදු කන්නේ නැද්ද මේ අවුරුද්දේ සෙල්ලම් කරගෙන ඉන්න දාදන්නේ ඇයි ඉතින් ඕක අවුරුද්දට විතර. අම්ම ඉතින් හැමදාම කරන්නේ මගේ මල්ලිගේ තාත්තගේ ඔළුව කන එකනේ නේ. බකට පාපා පැහෙන්නේ නැතුව මං හිතන් හිටියේ හාමිනේ මේ පාර අපි අවුරුද්ද කන්න නැතුව මේ අවුරුද්ද අපි කනකම් මගේ ලයින් එකේ ඉන්න තමයි මං හැදුවේ. එයි ඉතින් මගේ කන්න ඕනලාද හරියට හරියම හරියට. මෙන්න බක්ටි කරන් එනවා බුදුන් මෙන්න ඕනේ. මේ බඩු බිල නෙමෙයිනේ. මේ මගේ ECG කොලේනේ. ECG එක නෙවෙයි මිනිහෝ. ඔය බඩු ලිස්ට් එක. මිනි වලා මේ බඩු ලිස්ට් එකේ අම්මෝ තාත්ති මේ යටම දුද්දල් ටාච්චි කුල්ලියනේ. මත්තල. හරි මේ පාර. මේ දා පාර කොහාට විතරක් නෙමෙයි පොල්. අපට අනන වෙන හින්නක් tie. බුදු අම්මෝ තාත්ති මේක දිග. තාත්තට මේක තනියෙන් නම් ගේන්න බෑ. ලොරියක් වක්කක් ගේන්න වෙනවා මේක ගේන්න. ලොරියක් මොකටද මේ ලොරිය වාගයක් වගේ පුතෙක් මුවත් අරගෙන යනවා. බරු ටික ගේන්න. මෙන්න සල්ලි. මේ තාත්තේ මූ යනවා නම් මාත් වෙනවා. උඹ මහත්තයන් ගෙදර ඉඳලා මේ උඹලා නෙමෙයි බං. කවුරු කියක් මේ බඩු ටික ගෙන්න ලේසියෙන් හම්බෙන්නේ මුළු ටවුන් එකම පිරන්න තාම බලාපන්. මේ හරි පිටරට ගිහින් හරි බරු ටික අරන් එන්න නැතුව ගෙදර එන්න එපා. හරි මැනිකේ. පිටරට නෙමෙයි. හදට ගිය රොකට් එකේ ගිහිල්ලා හරි අපි බඩු අරන් එනවා. වරල්ල බලද නැචන්. වරල්ල. පතාගෙන යකෝ මෙල්ලේ. එලා. අත ඉක්මන් කල්ලා යමල්. Mimin kahan. තායක කරන් දෙනවයි තාත්තේ. නෑ උඹ නිකයි. ඒක හයිනේ. දීපා. යමල්ලා උනංගු වෙනවා. ඔව්. මුදලාට අපේ ගාන කීයද දන්නේ රෝස් වලින් 4ද 5ද මෙයාට අර දෙකක් දුන්නේ. මේ ලොකු දරුවා දෙකක් ආව මුදලාට රෝස් 4යි. මෙන්න මුදලාට සල්ලි. මුදලාට මේ හිරමන දිනවයි. ඉරමන කොයින්ද හොල්ලු? මේ හෝටල් යන්නේ. අනේ සමාන මුදලාට. මොකටද? itu kan itu apa dia අපි එන්න මුදලාට. අයියෝ රෑ වෙන්නත් ළඟයි. මොනවා කරනවද දන්නේ නැහැ කොල්ල දෙන්නත් අරගෙන ගිහලා මෙච්චර රෑ වෙනකන්. කෝල් එකක්වත් ගන්න මොන ලෝකෙ ගියාද මන්ද. අපේ කවුද ඒ අතරේ අතලා අපේ මේ අපේ ගෑණි අයියෝ හෙලෝ ධර්මේ කෝ කිව් බරු ටික ගත්තද? ගත්තා නෝනේ ගත්තා ඉතින් මේ එක කඩේකට ගියොත් ඒ බඩු 10ක් 15ක් එකක් ගත්තොත් 10ක් 15ක් නෑ මැනිකේ ඉතින් මේ කඩවල හීයක විතර ගිහලා මේ හන්දි කඩුත් හැදිලා ඉන්නේ ආමිනේ කෝ ළමයි දෙන්න ළමයි දෙන්න මේ මැනිකේ එකෙක් මෙන්න මේ ගෑස් කුකර් එක මේ හොයාගන්න බෑ මේ හන්දි මේ ඕක මේ මාතර යවුවා අනිත් එක මේ මල් බාල්දි මේ නැහනෝ මල් බාල්දි මේ දරමල් යවුවා මේ මල් දෙන හින්දා මේ
මල් පාවිච්චියක් ගෙන ගන්න. අඩු හරි. අරන් එයි. මේ අම්මේ කොල්ලෝ දෙන්නේ කොහේ හරි යවලා තමුසෙට අවුමට වෙලා පිපී ඇති. මෙහෙම ගියොත් නම් බොන්න වෙන්නේ වහමැනිකේ. ඒක නෙමෙයි මැනිකේ. මේ දීපු සල්ලි නම් මදි මේ හොඳේ. හත්තලා මේ බඩු ගිනි ගන්නන්නෝ. ඈ? එච්චර ගණන් දෝයි බඩු? ගණන් තමයි හැබැයි මැනිකේ මේ ඔහේ තරම් නම් ගණන් නැහැ. අන්න දෙය කරගෙන ඉක්මනට එනවා ගෙදර. හරි මැනිකේ. නැකත ලබන්නේ කීයටයි? නැකතට කලින් කොල්ලෝ දෙන්නත් එක මම ගෙදර. මැනිකේ බය වෙන්න එපා. එහෙනම් තිව්වා. අනේ මේව හැමදාම කන්න බෑ තාත්තේ අනේ. ඉතින් බම් මේ දෙපින් යන්නේ මේ බම් මේ කොහොයි ඩාල් ඈ මේව ගන්න කොයි බලපන් මේ නෑ විතර නැහැ යමා නැහැ වාරේ මේ මහට්ටෝ මේ කොහොයි ඩාල් දිනන කොහොයි ඩාල් පිස්සුද තාත්තේ මේ රිටිකට යන්නේ මෙතන කොහොසු විදල් නෑනේ අනේ අයියලා තු ගාන පොත්තක් ගන්න නැද්ද අපි ගොඩක් දුර ඇවිද්දා අයියේ ඒ වල නෑ අම්මකෝ අලුත් එකක් ගේන්න වෙන වරේ යෝ අනේ දොර වහන් වරේ තව හොරු පණිගෙට අර ධර්මයේ පවුලනේ ඉන්නේ. මැනිකයක් අනේ බං. මොකෝවක්ේ පාරට වෙලා. කො ධර්මයේ අයියා. අනේ මල්ලි කියලා වැඩක් නෑ මල්ලි. ධර්මයේ අයියා ගැන බලන්නකො දවස් දෙකකට කලින් මේ පුංචි උන් දෙන්නත් අරගෙන ගියා බඩු ගේන්නේ කියලා. දැන් දවස් දෙකක් වෙනවා තාමත් නෑ. කොහෙද අපි ගියේ? ටවුමට යනවයි කියලා ගියේ මල්ලි. දවස් දෙකක් ටවුමි? මොකටද අක්කේ ගියේ? මේ අවුරුද්දට බඩු ටිකක් ගේන්න මල්ලි ගියේ. මම පොඩි ලිස්ට් එකක් දුන්නා. පොඩි ලිස්ට් එකක් ගන්න වෙන්න බෑ නේ අක්කේ. ඒකනේ. අයියෝ ඔය ටවුන් ගානේ රස්තියද වෙන්න ඕනේ නෑ අක්කේ 3-4 දෙනා එක්ක. අර යන්නකො ලුණුගම මෙහෙරේ මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ එහා පැත්තේ තියෙනවා 99 හෝම් ප්ලස් එක. ඔක්කොම බඩු ටික ගන්න පුළුවන් අක්කේ එතෙන්ට ගියාම. 99 හෝම් ප්ලස් මේ අලුත් අවුරුද්දේ ඔබ පියනැගිය යුතු සියලු සපිරි එකම තැන 99 හෝම් ප්ලස් සිහින පාරාදීශයතු ජය කිරුළ විශිෂ්ටත්වයේ විශ්වාසනීය සන්නාම ද්‍රව්‍ය අපේ මහගෙදරින් ඔබට ඔබගේ නිවස ආයතනය ඇතුළු ඕනෑම අවස්ථාවකට ගැලපෙන පෝගි භාණ්ඩ ගෘහ භාණ්ඩ විදුලි උපකරණ ආනයනික විසිතුරු භාණ්ඩ මුළුතැන්ගේ උපකරණ බිත්ති ඔරලෝසු අත්ඔරලෝසු බිත්ති සැරසිලි රූපලාවන්‍ය ද්‍රව්‍ය ක්‍රීඩා භාණ්ඩ කෘෂිකාර්මික උපකරණ එකී නොකී මිකී ද්‍රව්‍යයන් මේ උත්සව සමයේ පහසු මිලට ඉතා විශ්වාසයෙන් කාර්යක්ෂමව ලබා ගැනීමට පිය නැගිය යුතු එකම සුල්සල් මන්දිරය 99 හෝම් ප්ලස් වැඩි විස්තර සඳහා 077 420 0946 විශිෂ්ට පාරාදීශයේ මහගෙදර 99 හෝම් ප්ලස් නුණුගම්බෙහෙර තේවර ගම්මානය ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔව් අක්කේ එතන නියම ප්ලේස් එක නේද බං? අනේ මල්ලි එහෙනම් මගේ බඩු ලිස්ට් එකක් ගෙනත් දෙන්නකෝ එතනින්ම. කමන්නේ අක්කේ දෙන්නකෝ. මේ කොච්චර ලොකු ලිස්ට් එකක් වුණත් පොඩි වෙලාවක් යන්නේ අක්කේ. අපි ගෙනත් දෙමු නේ බං. ගෙනත් දෙමු. මල්ලි අපේ මිනිහා හිටියොත් ඌවත් අරගෙන එන්නකෝ. හරි අක්කේ හරි අපි එකගෙන